සිරිල් කියන්නේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා Tamanගේ බිරිඳට සහ දරුවන්ට ගොඩක් හොඳින් සලකන ස්වාමි පුරුෂයෙක්. ඔහුගේ රැකියාව වුණේ ගොවිතැන. ඔහුගේ සියලුම ඉඩම් ගඟකට මායිම් වෙලා තිබුණ නිසා ඔහුගේ හැම ගොවිතැනක්ම ඉතා සාර්ථකව කරගෙන යන්න සිරිල්ට හැකියාව ලැබුණා. සිරිල් කෙතරම් මහන්සි වෙලා වැඩ කළත් සිරිල්ගේ බිරිඳ යසෝමට නම් සිරිල් පිළිබඳව කිසිම හොඳක් තිබුණේ නැහැ. ඇය තරමක් නපුරු ලෝභ කාන්තාවක්. සිරිල් කොතරම් මහන්සි වෙලා වැඩ කළත් ඇය හැමදාම කළේ සිරිල්ගේ අඩුපාඩු කියපු එකම විතරයි. අච්චර බෑ කියද්දිත් අපේ අම්මලත් මාව මේ මිනිහටම කසාද බඳලා දුන්නනේ. මටත් ඉතින් වෙන්නේ මැරෙනකම්ම මේ පොළව හාර දුක් විඳින්න තමයි. මොකද්ද යසෝම ඔහෙට ඔය වෙලා තියෙන්නේ? අපේ කුඹුරකට හරි හේනකට හරි ගියොත් ඔහේ හැමදාම ඔය කතාව කියනවා. ඔහේගේ ඔය කතා හින්දා කවදා හරි දවසක අපිට කණ්ඩත් නැති වෙයි. ඔහේට උදව් කරන්න එන්න බැරි නම් ගෙදරට වෙලා ඉන්න. අදත් යසෝමා සුපුරුදු විදිහටම කුඹුර මැදම සිරිල් සමග රණ්ඩුවක් පටන් ගත්තා. මේ අතරතුර සිරිල්ගේ කුඹුරට මායිම්ව තිබූ ගඟේ යම් කිසි දෙයක් පාවෙමුණුයි තිබුණේ. නමුත් සිරිල් සහ යසෝමා මේ දුටුවේ නැහැ. ඔවුන් දිගටම ඔවුන්ගේ රණ්ඩුව පවත්වාගෙන ගියා. පසුව සිරිල් දුටුවා ගඟ දිගේ වේවැල් කූඩයක් Tamanගේ කුඹුර දෙසට ගලාගෙන එන බව. මෙය දුටු සිරිල් සහ යසෝමා මේ කුමක්දයි කියා බලන්න කූඩය ළඟට ගියා. මේ පොඩි දරුවෙක්නේ සිරිල්. අපි දැන් මොකද කරන්නේ? වෙන මොනවා කරන්නද යසෝම? ගෙදර අරන් යන්. කාට හරි ඉතින් මේ දරුවව එපා හින්දානේ ගඟට දාලා තියෙන්නේ. මේ පොඩි දරුවව ඉතින් අපි මෙහෙම තියලා යන්නේ. ඇත්තටම ඔහෙට පිස්සුද සිරිල්? ගෙදරත් මේ වයසේම ළමයි දෙන්නෙක් ඉන්නවා. දරුවෝ 3 දෙනෙක් බලා ගන්න කොහෙද අපිට වත්කමක් තියෙන්නේ? කේන්ති ගන්න එපා යසෝමෝ. කාගේ වුණත් ඉතින් දරුවෙක් නොවේ. අපි මෙන්න මේ දරුවව බලාගමු. අපේ පුතාට කාගෙන්වත් අනතුරක් වෙන්නේ නැති වෙයි නේද රජතුමනි? නැහැ දේවිය. පුතාට අනතුරක් නොවෙන්න තමයි අපි පුතාව මාලිගයෙන් පිට කළේ. සතුරු සේනාව රාජ්‍යයේ ළඟටම ඇවිත්. ඔවුන් ඉතා විශාල සේනාවක්. ඔබතුමා දැන් සෙබළුන්ව මෙහෙවිය යුතුයි. ඒ නිසා ඉක්මනින්ම පැමිණෙන්න රජතුමනි. ඔබට මේ යුද්ධයට යාමට අවශ්‍යමද රජතුමනි? ඔබට හැකින සෙබළුන් පමණක් එහි යැවීමට. ඔබට යම්කිසි අනතුරක් සිදු වුවහොත් රාජ්‍යයේ වැසියන් පමණක් යුද්ධයට යවා මා කෙසේද බයගුල්ලෙකු මෙන් සැඟවී සිටින්නේ? මාව වටහා ගන්න දේවිය. මා කෙසේ හෝ මාගේ රාජ්‍ය බේරාගත යුතුයි. යුද්ධයෙන් පසු දැන් වසර 10ක් ගත වෙලා. නමුත් තවමත් රාජ්‍යයට විවිධ රාජ්‍යයන් වලින් එල්ලවෙන බලපෑම්වල නම් අඩුවක් තිබුණේ නැහැ. මේ අතරතුර සිරිල්ගේ නිවසේ කුඩා දරුවන් තිදෙනෙකු ඉතා හොඳින් හැදී වැඩෙනවා. මෙයින් වැඩිමහල් දරුවන් දෙදෙනා සිරිල්ගේ වන අතර කුඩා පිරිමි දරුවා ඔවුන්ට ගඟේ සිට හමු වූ කුඩා පිරිමි දරුවා. වසර 10ක් ගත වුණත් යසෝමගේ නපුරුකම් වල නම් කිසිම අඩුවක් වෙලා තිබුණේ නැහැ. උඹ තාම ඔය දර ටික අත ගන්නවද? ඉක්මනට ඔය දර ටික කොටලා ගෙට දාපන්. රැට කන්න හදන්නත් ඕනේ. අනේ මට මහන්සි අම්මේ. අත් දෙකත් හොඳටම රිදෙනවා. උදේ ඉඳලම දර කපනවනේ. උඹට මහන්සි නම් ඉතින් පිනට කන්න දෙන තැනකින් කෑම ටිකක් ඉල්ල ගනින්. එතකොට හරිනේ. මේ පුතේ පොඩ්ඩක් මාත් එක්ක කුඹුරට ගිහින් එන්න යමුද? කුඹුරේ වැඩ ගොඩ ගැහිලා හේනට යන්නත් තියෙනවා. මේ පොඩි දරුවගේ නම වුණේ නිමල්. සිරිල් සහ යසෝම තමයි මේ ළමයාට මේ නම දාලා තිබුණේ. සිරිල් නිතරම නිමල්ගෙන් මෙයාගේ කුඹුරේ වැඩවලට උදව් ගන්න පුරුදු වෙලා හිටියා. ඉතින් අදත් සුපුරුදු විදිහටම නිමලුත් එක්ක කුඹුරට ගියපු සිරිල් කුඹුරේ වැඩ ඔක්කොම නිමල්ට බාර දීලා හේනට යන්න පිටත් වුණා. ඒ හවස් වෙන්න කලින් අනිවාර්යෙන්ම ගෙදර එන්න කියලා.
නමුත් හවස් වෙනකොටත් නිමල් ගෙදර ඇවිත් තිබුණේ නැහැ. ඉතින් පවුලේ ඉතිරි 4 දෙනා රාත්‍රී ආහාරය ගන්න සූදානම් වුණා. මේ කිසිම කෙනෙක්ට නිමල් ගැන වැඩි ගාණක් තිබුණේ නැහැ. ඔහු රෑබෝ වෙලා කුඹුරේ වැඩ සියල්ලම අවසන් කරලා ගොඩක් රෑ වෙලා තමයි ගෙදර ගියේ. කොච්චර වැඩ කරත් නිමල් ගෙදර යනකොට එයාට කන්න කෑම ඉතුරු වෙලා තිබුණේ නැහැ. ඉතින් එදා දවසේ බඩගින්නෙම නිමල් නින්දට ගියා. දැන් සෑම අනතුරක්ම පහව ගොසින් රජතුමනි සියලුම රාජ්‍යයන් වල රජවරුන් සමගිව කටයුතු කිරීමට එකඟතාවය පළ කළා. දැන් අපිට නැවතත් කුමාරයාව මාලිගයට කැඳවීමට හැකි. අනේ ඔබ මේ සත්‍යයක්ද පවසන්නේ සේනාපති? මට මගේ දරුවව ආපහු දකින්න පුළුවන් වෙයි. අවුරුදු 10කට පස්සෙයි මම මේ ඔහුව දකින්න සූදානම් වෙන්නේ. මේ ඇසූ මහරජින සතුටින් ඉපිලෙන්න පටන් ගත්තා. මහරජතුමා මුළු රාජ්‍යයටම නිවේදනයක් නිකුත් කළා. ඒ මීට වසර 10කට පෙර කොහේ හෝ ස්ථානයකදී යම්කිසි දරුවෙකු හදා වඩාගත් තැනැත්තෙකු වේ නම් එම දරුවා සමග රාජමාලිගයට පැමිණෙන බව. මුළු රාජ්‍යයේම මේ පණිවිඩය ඉතා ඉක්මනින් පැතිරෙන්න පටන් ගත්තා. හැමෝම දැනගත්තා මහරජතුමා තමන්ගේ පුත්‍රයාව සොයන බව. අම්මේ මටත් පළතුරු ටිකක් දෙනවද? මමත් ආසයි ඔය පළතුරු කන්න. උඹට මොන පළතුරුද බං? එළියට ගිහින් ඕන් ඔය තියෙන වැඩක් කරපන්. දරත් ගොඩ ගැහිලා ඒ ටිකවත් කපලා ගෙට දාහන්. මොකද යසෝමා ඔහේ මේ ළමයාට ඔච්චර නපුරුකම් කරන්නේ? ආ පුතේ මේ කෙලියට අරන් ගිහින් පුතා කණ්ඩකෝ. ඔහෙටත් පේන්නේ ඉතින් මං කරන නපුරුකම් විතරයිනේ. මම මේ මෙච්චර වැඩ කරනවා ඒවා කාටවත් පේන්නේ. ඔහේ කොහෙද යසෝම වැඩ කරන්නේ? මේ ගෙදර වැඩත් භාගයට භාගයක්ම කරන්නේ නිමල් කොළුවා. නිමල් කොළුවට තේරෙන වයසට ආව විතරයි ඔහේ කුඹුරකටවත් හේනකටවත් ආවද? ඒ වැඩවලට උදව් කරන්නේත් නිමල් පුතානුව. කොහෙද ඉතින් අපේ මේ ළමයි දෙන්නෙක් ඉන්නවා මට නිකමකටවත් උදව් කරන අය. සිරිල්ට සහ පවුලේ හැමෝටම ආහාරයට යමක් සූදානම් කරන ලෙස පවසා සිරිල් යසෝමට බැනවැදුනා. තරහින්ම කුසියට ගියපු යසෝමා සිරිල් සමග රණ්ඩු වෙමින්ම ආහාරයක් සූදානම් කළා. පසුව හැමෝම එකතු වී මෙම ආහාරය රස වින්දා. එදා දවස නම් නිමල්ට හොඳ දවසක් වුණා. වැඩිය වැඩ නැති ඒ වගේම බඩ පිරෙන්න ආහාර ලැබුණු ගොඩක් හොඳ දවසක් වුණා. නිමල් හැමදාම මුතෙන්ද වෙලා දරපලපල ඉන්නද කල්පනාව? කුඹුරට ගිහින් කුඹුරේ බෙහෙත් ටික ගහලා එන්න. උදේ ඉඳන් හැන්දෑ වෙනකම්ම බොරුවට දර ගොඩක් අල්ලගෙන ඉන්නවා. වෙන කිසිම වැඩක් කරන්නේ නැහනේ. හා මං යන්නම් අම්මේ. මං උඹේ අම්මා නෙවෙයි බොල. කොච්චර කිව්වත් අහන්නේ නැහනේ. දැන් කුඹුරට ගිහින් බෙහෙත් ටික ගහපන්. තාත් ඇවිත් ඇහුවොත් කියපන් අම්මා කිව්වේ නෑ උඹේ කැමැත්තටයි කරේ කියලා. කෝකෝ දැන් ඇති සෙල්ලම් කරා. අම්මා රසයට තේ හදලා තියෙන්නේ. දැන් ඉතින් දෙන්නම ගෙට ගිහින් තේ ටික බොමුකෝ. හා අපි එන්නම් අම්මේ. නිමල් පව් නේද මල්ලි? අපේ අම්මා ගොඩක් නපුරු විදිහටයි නිමල්ට සලකන්නේ. ඔව් අක්කේ එහෙම කරන්න එපා කියලා කිව්වහම අම්මා අපිටත් බනිනවා. මොකද්ද පුතේ මේ මහදවාලේ කුඹුරට වෙලා කරන්නේ? හැමදාම කියනවා මම නැති වෙලාවට කුඹුරට එන්න එපා කියලා. මොකක් හරි අනතුරක් එහෙම වුණා නම් පුතාට අම්මද කිව්වේ කුඹුරට යන්න කියලා. අනේ නෑ තාත්තේ. තාත්තා එදා කිව්වනේ කුඹුරට පොහොර ගහන්න තියනවා කියලා. ඒකයි මම මේ ආවේ. තාත්තා ඉතින් හේන වැඩ කරන නිහින්ද මං කුඹුරට ආවා. තාත්තට ලේසියිනේ. හරි ඕක දැන් මේ මෙහෙට දීලා මය පුතා පරිස්සමට ගෙදර යන්නකෝ. සිරිල් වැඩ ඉවර වෙලා ගෙදර එනකොට
ගොඩක් රෑ වෙලයි තිබුණේ. සිරිල් ගෙදර එනකොටම එළියේ නිදාගෙන හිටපු නිමල්ව දැක්කා. සිරිල්ට මේ නිමල් ගැන ගොඩක් දුකයි. මොකද නොවිදිනා දුක් විඳිමින් ඔහුට උදව් කරමින් ජීවත් වෙන මේ දරුවව ආදරෙන් බලා ගන්න බැරි වෙන එකට සිරිල් ගොඩක් හිත ඇවිලෙනුයි ඉන්නේ. මහරජතුමනි, මම මේ දරුවව මීට වසර 10කට කලිනුයි හදාගන්න ගත්තේ. මේ දරුවා අතරමඟ දාලා ගිහින් තිබිලයි මට හම්බුනේ. ගහක් යට ඉඳලා තමයි මම ගෙදර අරගෙන ගියේ. මන්නම් හිතන්නේ අනිවාර්යෙන්ම මේ ඔබතුමා හොයන දරුවා තමයි. නෑ රජතුමනි, මේ තමයි ඔබතුමා හොයන දරුවා. මේ දරුවා මම මීට වසර 10කට කලින් තමයි හදාගන්න ගත්තේ. පාලු කැලයක් මත දාලා ගිහින් තියෙද්දී මට හම්බ වුණේ. මේ තමයි රජතුමනි ඔබතුමා හොයන දරුවා. මෙන්න මේ විදිහට ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් තමන්ගේ රජතුමාව රවට්ටන්න මහජනතාව පටන් ගත්තා. මෙයින් රජතුමාට තේරුණා තමන්ගේ පුත්කුමරුන්ව සොයාගන්න එක එතරම්ම පහසු කාර්යයක් නොවන බව. නමුත් රජතුමා මොවුන් කිසිම කෙනෙක් විශ්වාස කළේ නැහැ. මොකද ඔහු හොඳටම දැනගෙන හිටියා ඔහු තමන්ගේ පුත්‍රයාව ගඟේ පා කළ බව. ඉතින් මේ කිසිවෙකුත් පවසන කිසිවක් රජතුමා විශ්වාස කළේ නැහැ. මෙන්න මේ අතරතුර යසෝමට සහ සිරිල්ට මහරජතුමා තමන්ගේ පුත්‍රයා සොයන බව දැනගන්න ලැබුණා. ඉතින් ඔවුන් තමන්ගේ පුත්‍රයාව ඒ සඳහා ඉදිරිපත් කරන්න සූදානම් වුණා. යසෝමෝ, අපි දැන් ගිහින් මහරජතුමාට මොනවද කියන්නේ? මම නම් කවදාවත් ඔය මාලිගාවට ගිහින්නේ. පොඩි හරි වැරැද්දක් වුණොත් ඉතින් මරණ දඬුවම තමයි. මම හැමදේම බලා ගන්නම්කෝ. ඔහේ නම් ඔන්න මාලිගාවට ගිහින් කටවත් අරින්න බෑ. ඇත්තටම අපේ නිමල් කොළුව රාජකුමාරයෙක්ද දන්නේ නේද යසෝමෝ? එහෙම වුණොත් නම් ඔහෙට මරණ දඬුවම තමයි හම්බ වෙන්නේ. නිමල් කොළුවට කරපු හතුරුකම් වලට. ඔහේ පඬිත වෙලා නිමල් කොළුව ගැන එහෙම රජතුමාට කියනව නෙවෙයි. එහෙනම් ඉතින් ඔහේ කාගේ ගැනද යසෝමෝ රජතුමාට කියන්න යන්නේ? යසෝම මේ වතාවෙත් ඇයගේ දුෂ්ටකම් සහ කපටිකම් එලි දක්වන්න පටන් ගත්තා. ඇය මේ වතාවේ උත්සාහ කරන්නේ රාජ්‍යයේ මහරජතුමාව රැවටීමටයි. ඇය නිමල් වෙනුවට තමන්ගේ පුත්‍රයාව මහරජු වෙත ඉදිරිපත් කරන්න තීරණය කළා. තමන්ගේ පුතා ගඟේ සිට හමු වූ බව පවසා තමන්ගේ පුතාට රාජ්‍යයේ රාජකුමර තනතුර ලබා දීමටයි ඇය උත්සාහ කරන්නේ. ඔබලාට මේ දරුවව හම්බ වුණේ කොහෙන්ද? මේ දරුවව හදාගන්න අරන් දැන් කොච්චර කාලයක් වෙනවද? අපට මේ දරුවව හමුුනේ මීට වසර 10කට පෙරයි මහරජිනියනි. අපේ කුඹුරට මායිම් වයි ගඟ පිහිටලා තිබෙන්නේ. අපි දෙන්න එක දවසක් කුඹුර වැඩ කර කර ඉන්නකොට වේවැල් කූඩේක දරුවෙකු ගහගෙන ආවා. ඊට පස්සේ තමයි අපි මේ දරුවව ආදරෙන් හදා වඩා ගත්තේ. මේ තමයි කූඩයේ දාලා තිබුණු දරුවා ඔතා තිබුණු රෙදි කැබැල්ල. එය මම පරිස්සම් කරලා තියාගත්තා. ඔබතුමියට හැකිනම් මේ පරීක්ෂා කර බලන්න. මේ තමයි ඔබේ සත්‍යම දරුවා. තමන්ගේ එකම දරුවා සොයාගත් මහරජු සහ මහරැජින බොහෝම සතුටු වුණා. ඒ වගේම මෙම පුත්‍රයා එදිනම මාලිගාවේ නවත්වා ගත්තා. ඒ විතරක් නෙමෙයි, යසෝමට සහ සිරිල්ට ඔවුන්ගේ මුළු ජීවිත කාලයම සතුටින් ජීවත් වීමට අවශ්‍ය රන්කාසි සහ ත්‍යාග බොහෝමයක් ලබා දුන්නා. මේවා නිවසට රැගෙන ගොස් මේ දිහා බලමින් යසෝමා බොහෝම සතුටු වුණා. නමුත් තවමත් නිමල්ට යසෝම සිදු කරන කරදරවල නම් අඩුවක් වුණේ නැහැ. මම ඔහේට කිව්වනි සිරිල් මේ වැඩේ අනිවාර්යෙන්ම හරියනවා කියලා. දැන් ඉතින් අනාගත මහරජතුමා අපේ පුතා තමයි. ඒ විතරක් යෑ මේ ධනස්කන්දරාව. මහරජතුමා සහ මහරජින යසෝමගේ පුත්‍රයා සමග කාලය ගත කිරීමට පටන් ගත්තා.
වැඩි වේලාවක් යන්නට කලින්ම මහරජතුමාට මෙම පුත්‍රයාගේ වෙනසක් තේරුණා. ඒ තමන්ගේ පුත්‍රයාගේ කුඩා කල තිබූ කිසිදු ලක්ෂණයක් මේ දරුවා තුළ නොතිබීමයි. උපන් ලප හෝ වෙනත් කිසිම දෙයක් මේ දරුවා තුළ තිබුණේ නැහැ. රජතුමාට යසෝමලා පිළිබඳව සැකයක් ඇති වුණා. ඒක නිසා රජතුමා කාටත් නොකියාම යසෝම සහ සිරිල්ගේ නිවසට යන්න පිටත් වුණා. මහරජතුමා එහි යන විටත් සිරිල්ගේ නිවසේ කිසිවෙකුත් සිටියේ නැහැ. ඒක නිසා ඔහු සිරිල්ව සොයාගෙන සිරිල්ගේ කුඹුරට යන්න පිටත් වුණා. මහරජතුමා එහි යන විට කුඹුරේ වැඩ කරමින් සිටි නිමල්ව දුටුවා. මහරජතුමාට මේ නිමල් දුටු විට තමන්ට හුරු පුරුදු බවක් සහ නිමල්ව මීට පෙර දැක ඇති බවක් දැනුණා. ඉතින් මහරජතුමා යසෝමට සහ සිරිල්ට මෙම පුත්‍රයාවත් රැගෙන මාලිගාවට පැමිණෙන ලෙස පැවසුවා. යසෝමා තමන්ට සිදු කළ ඇත්තේ ඉතා බරපතල වංචාවක් බව රජතුමා දැනගත්තා. මේ කුඹුරේ වැඩ කරමින් සිටින්නේ වෙන කවුරුත්ම නෙවෙයි තමන්ගේ පුත් කුමාරයා බව රජතුමා දැනගත්තා. අනේ අපිට සමාව දෙන්න රජතුමනි. ආයේ කවදාවත්ම මේ වගේ දෙයක් කරන්න නැහැ. අනේ සමාව දෙන්න රජතුමනි. අපිට සමාව දෙන්න. අවසානයේදී යසෝමට තමන් සිදු කළ මේ වංචාව පිළිබඳව පසුතැවෙන්න සිද්ධ වුණා. ඒ වගේම නිමල්ට තමන්ගේ දෙමව්පියන්ව මුණ ගැහෙන්න අවස්ථාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි මෙතරම් කාලයක් නොලැබුණු දෙමව්පිය සෙනෙහස නිමල්ට අත්විඳින්න අවස්ථාව ලැබුණා. මහරජතුමා යසෝමට සහ සිරිල්ට කිසිදු සමාවක් ලබා දුන්නේ නැහැ. මෙතරම් කාලයක් නිමල්ට සිදු කළ වැරදිවලට සහ නිමල්ට සැලකූ ආකාරයට ඔවුන්ට දඬුවම් ලැබුණා. ඒ විතරක් නෙවෙයි මහරජුව රැවටුව නිසා යසෝමට දැඩි දඬුවම් ලැබුණා.